ඇහිඳින යාලෝ උපුල් ශාන්ත සන්නස්කල සමග ගීතවලට කොච්චර දේවල් කරන්න පුළුවන්ද? විනාඩි 3මාරක වගේ පුංචි කෙටි කාලයකින් ගීතයක් අවසන් වනත් ලොකු මතකයක්, ලොකු අදහසක් අපි හැමෝගෙම හදවත්වල තැම්පත් කරන්න ගීතවලට පුළුවන්. හැමදාමත් කියනවා වගේ හිත සනසන, හිත නලවන, හිත හඬවන ගීත හිනහිදින යාළුවන්ට හැමදාමත් ඇහෙනවා. ඊළඟට තෝරගත්තේ සුනිල් එදිරිසිංහ ගායන එච්.එම්. ජයවර්ධන සංගීතවත් කරපු කුමාරදාස සපුතන්ත්‍රි ලියපු ගීතයක්. මේ ගීතය හුඟක් හදවත් වැළඳගත් ගීතයක්. මට හිතෙනවා මුළු ගීතයම ජීවත් කරන පද දෙපේලියක් මේ ගීතය තුළ තියෙනවා කියලා. ලැබුණත් බිඳුණු හදකින් සෙනෙහස සොයන්න එපා. රාත්‍රී 9 වෙනකන් අපිත් එක්ක රැඳෙන්න. මේ පටන් ගත්තේ හීන හිඳින යාළුවෝ වැඩසටහනේ දෙවෙනි පැය. කුමාරදාස සපුතන්ත්‍රි ඉතාම ලස්සන ප්‍රේම ගීත ගොඩක් ලියලා තියෙනවා. මේ ගීත ගොඩක්මත් ගායනා කරලා තියෙන්නේ සුනිල් එදිරිසිංහ තමයි. එච්.එම්. ජයවර්ධන ඉතාම ලස්සන තනු ගොඩක් ලංකාවේ සංගීත ශාස්ත්‍රයේ දායාද කරලා තියෙනවා. හැබැයි ඔහු කසුන් කල්හරගේ තාත්තා කියලාවත් සමහර අය දන්නේ නැහැ. මොකද දෙන්නට තියෙන්නේ අනන්‍යතා ලක්ෂණ දෙකක්. මේ ගීතේ තියෙන බොහෝ පදපේලි ඔබට වැටහෙනවා. ඒ කියන්නේ මේ සාගරයක් හොයාගෙන තමයි ගඟක් යන්නේ. මහ මුහුදක් නැති තැනකට ගඟක් ගලන්නේ. ඒ කියන්නේ මුහුද පැත්තේ ඉඳන් කන්ද මුදුන්ට ගඟක් ගලාගෙන යන්නේ නෑනේ. අනිත් පැත්තට ගත්තම මහ මුහුද කෑ ගහගෙන හඬ නගාගෙන රළ දීගෙන මහා ගොර බිරම් හඬින් ඇවිල්ලා ගෝෂා නගලා ආවත් වෙරළේ වැදුනහම රළ බිඳිලා යනවා. මහා රළ පෙලක් පාලනය කරගන්න පුංචි වෙරළකට පුළුවන්. ඒ නිසා මොනතරම් කයියෙන් කෑ ගැහුවත් වෙරළ ගාවදී මහ මුහුද නිහඬ වෙනවා. අපි කලිමුත් කිව්ව වාසනා මේ කඳුළු හලපු නැති ඇස් දෙකකින් හිනාවක් නම් හොයන්න එපා. කඳුළු කියන්නේ හරි වටින දෙයක්. හැබැයි හැම වෙලාවෙම මේ චොර ගාලා අඬන එක නෙමෙයි. කඳුළු වලට තියෙන වටිනාකමක්. ඒ වටිනාකම තියෙන්නේ නිසි කලට, නිසි වේලාවට, නිසි අර්ථයකින් කඳුලක් වැටුනොත් විතරයි කියලා. මේ ගීතේ එකඟ වෙන්නද නොවෙන්නද කියලා මට දෙගිඩියාවක් හිතෙන පදපේලියක් තියෙනවා. මොකක්ද? ලැබුණත් බිඳුණු හදකින් සෙනෙහස සොයන්න එපා. හදවත බිඳුනහම සෙනෙහස හොයන්න එපා කිව්වහම ඇත්තටම හදවත් බිඳුණු අයට ආදරය අහිමීද? කාගේ හරි හදවත බිඳිලා තියෙනවා නම් අපිට පද රචකයා කියනවා ලැබුණත් ප්‍රේමයේ දුන්නත් බිඳුණු හදවතකින් නම් සෙනෙහස ඉල්ලන්න එපා. සෙනෙහස හොයන්න එපා. මොකද බිඳුණු හදවතකින් ලැබෙන සෙනෙහසේ මොකක් හෝ අඩුවක් තියෙනවද, ගැටලුවක් තියෙනවද, ප්‍රේමයක් තියෙනවද, වෛරයක් තියෙනවද? ඒකෙන් අනුකම්පා විතරද ලැබෙන්නේ? නැත්තම් ඒක පරිගන්න පෙළෙන්න පුළුවන්ද? ඒක විශ්වාස කරන්න එපාද? නමුත් ගීතය තුල කියනවා මුහුදක් නැතුව ගඟක් ගලන්නෙත් නැති වුණාට, වෙරළක් නොදැක මහ මුහුදක් ගොඩට එන්නේ නැති වුණත්, ලැබුණත් ඔබට දුන්නත් මේ බිඳුණු හදවතකින් නම් සෙනෙහස හොයන්න එපා කියලා. බිඳුණු හදවත් තියන අයට සෙනෙහස අහිමීද මන්දා. ගීතයත් එක්කම බේරගන්න. සයුරක් නොදුටු ගඟුලක් කිසිදා ගලන්නේ නෑ. වෙරළක් අහිමි සයුරක් කිසිදා හඳන්නේ නෑ. සයුරක් නොදුටු ගඟුලක් කිසිදා ගලන්නේ නෑ. වෙරළක් අහිමි සයුරක් කිසිදා හඳන්නේ නෑ. කඳුලක් නොසැලු නෙතකින් අසරල් සොයන්න එපා. කඳුලක් නොසැලු නෙතකින් අසරල් සොයන්න එපා. ලැබුණත් බිඳුණු හදකින් සෙනෙහස සොයන්න එපා. සයුරක් නොදුටු ගඟුලක් කිසිදා ගලන්නේ නෑ. වෙරළක් අහිමි සයුරක් කිසිදා හඳන්නේ නෑ.
සිසිලක් නොමැති අහසින් වැසිදිය යදින්න එපා. සිසිලක් නොමැති අහසින් වැසිදිය යදින්න එපා. ලැබුණත් බිඳුණු හදකින් සෙනෙහස සොයන්න එපා. සයුරක් නොදුටු ගඟුලක් කිසිදා ගලන්නේ නෑ. බෙරලක් අහිමි සයුරක් කිසිදා හඳන්නේ නෑ. සයුරක් නොදුටු ගඟුලක් කිසිදා ගලන්නේ නෑ. බෙරලක් අහිමි සයුරක් කිසිදා හඳන්නේ නෑ.